ආයුබෝවන් හැමෝටම මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද හරියට බිත්තියක් බැඳගන්නේ කියලා. ඇත්තටම හරියට බිත්තියක් බැඳනවා කියලා කියන්නේ ලම්බේට ලෙවල් එකකට හරියට බිත්තියක් බැඳනවා විතරක්ම නෙමෙයි අපි අනිවාර්යයෙන්ම නිවසකට එහෙම නැත්නම් ගොඩනැගිල්ලකට ගල් පුරනකොට ඒ කියන්නේ පළවෙනි ගල් පේලිය බඳිනකොට අපි අනිවාර්යයෙන්ම මේවා පරස්සර ගන්න ඕනේ. එහෙම පරස්සර ගන්නතේ නැත්නම් අනිවාර්යයෙන්ම ටයිල් අල්ලනකොට වහලේ ගහනකොට මේ බිත්ති පරස් විදියට බැඳලා තිබුණොත් එහෙම අනිවාර්යයෙන්ම ඒවටත් ප්‍රශ්නයක් වෙනවා. ඒ හින්දා අපි මුලින්ම ඉගෙන ගන්න ඕනේ බිත්ති පරස් හරින විදි. ඊට පස්සේ තමයි ළඹේට කොහොමද බිත්තියක් බැඳගන්නේ, පළවෙනි ගල් ටික පුරන්නේ කොහොමද, එතනින් එහාට බඳින්නේ කොහොමද කියන දේවල් ඊට පස්සේ දැනගන්න පුළුවන්. ඉතින් මේ ඔයාලා දකින්නේ ඉස්සෙල්ලාම බිත්ති පරස් අරගන්න විදිය. මෙන්න මේ අනුපාත වලට 3 4 5 6 8 10 9 12 15 12 16 20 කියන ඕනම අනුපාතයක් අරගෙන ඕගලන්ට බිත්ති පරස් අරගන්න පුළුවන්. බිත්තියේ තුන් පැත්තක ඒ කියන්නේ මේ ගොඩනැගිල්ල තුන් පැත්තකට ඔයාලට මේ පේන විදිහට ගල් තුනක් අපි ලම්බ කරලා තියාගෙන ඒව හරහා නූල් ඇදලා අපි මෙන්න මේ විදිහට පරස් අර ගන්නවා. ඉතින් මේක එකපාරටම කරන්න බෑ. ටිකෙන් ටික මේ පරහා හරියන විදිහට මේ ගල් තුන සකස් කරගෙන ඊට පස්සේ මෙන්න මේ විදිහට ගලෙන් ගල ලම්බ කරලා ඒ ගල් අතර නූල් ඇදලා අපිට පුළුවන් මේ ගල් ටික එලා ගන්න. මෙතෙන්දි තවත් විශේෂ කාරණාවක් තමයි අපි මුළු ගෙයි දිගටම මේකේ නූල් ඇදලා පරස් හැරියට අපිට දිගටම බඳින්න බෑ. මැද කණු තියෙන්න පුළුවන්. ඒක නිසා කණු දෙකක් අතර අපි ගල් තියලා ඊට පස්සේ ඒවට මෙන්න මේගේ උඩින් යටින් දෙකෙන්ම අනිවාර්යයෙන්ම පළවෙනි ගල් වරියේදී නූල් දාන්න ඕනේ. දාලා ඉවරලා ඊට පස්සේ අපිට දෙපැත්තේ ගල් දෙක ලම්බ කරගත්තාම මැදට යොදන ගල් එහෙම ලම්බ කරන්න අවශ්‍ය නැහැ. අර නූල් දෙකට හරියන විදියට ඒ ගල් ටික තියාගන්න පුළුවන්. ඒ වගේම ගල් දෙකක් අතර පරතරය මෙන්න මේ වගේ අතේ ඇඟිලි දාන්න පුළුවන් තරමට තියාගත්තාම හරි. මේක මැනලා බැලුවොත් අඟල් 3 කාලත් අඟලත් අතර වගේ තමයි යෙදෙන්නේ. ඒ වගේම තමයි මේ කුස්තුර කරනකොට ඒ කියන්නේ ගල් දෙකක් අතර බදාම කොටස පුරවනකොට මෙන්න මේ වගේ ලෑලි කෑල්ලකට 3 යන දෙකක් ගහලා අපිට පාවිච්චි කරන්න පුළුවන් බදාම ටික හැලෙන්නේ නැති වෙන්න කොටා ගන්න. මෙන්න මේ විදිහට කුස්තුර දෙකක් අතරට ඒ ලෑල්ල අනිත් පැත්තෙන් තියලා අපිට පුළුවන් අපේ පැත්ත ඒ කියන්නේ අපි වැඩ කරන පැත්තෙන් අර චප්පාරු කට්ටේ තියලා කොටා ගන්න. එතකොට හොඳට මෙන්න මේ විදිහට අපිට කුස්තුර ටික කොටා ගන්න පුළුවන්. දැන් අපි පරස් අරගත්ත නූල් දෙකට ගල් ටික පුරාගෙන ඉවරයි. ඒ කියන්නේ පළවෙනි ගල් පෝලින් දෙක දාගෙන ඉවරයි L shape එකකට. ඊට පස්සේ අපි ඉතුරු දෙපැත්තට මෙන්න මේ වගේ ඒ පරස් අරගත්ත බැමි වලින් දුරක් අරගෙන හරියට මෙන්න මේ විදිහට අපිට අනිත් පැති වලටත් මේ වගේ ගල් එලා ගන්න පුළුවන්. ඒකෙත් දෙපැත්තේ ගල් දෙක හරියට ලම්බ කරලා දුර පරතරය හරියට තියාන ඊට පස්සේ ඒ ගල් දෙකට උඩින් සහ යටින් දෙපැත්තෙම නූල් දෙකක් දාගන්න. ඊට පස්සේ අපිට මැද තියෙන ගල් ලම්බ කරන්න අවශ්‍ය නැහැ. මේ නූල් දෙකට ගෑවෙන විදිහට මෙන්න මේ වගේ ගෑවි නොගෑවි යන විදිහට තියාගන්න ඕනේ. අර නූල හෙල්ලුවාම නිදහසේ හෙල්ලෙන්නේ නැත් ඕනේ. නූලෙන් ඈත් වෙන්න බෑ. නූලට ලං වෙලාම තියෙන්න ඕනේ. ඒ විදිහට තමයි නූලට ගල් තියන්නේ. තියලා ඊට පස්සේ අපි මේ වගේ කලින් අපි තියාගත්තේ විදිහටම මේ වගේ වටේම පළවෙනි ගල් වරිය එලා ගන්නවා. ඊළඟට තවත් වැදගත් කාරණාවක් තමයි මෙන්න වගේ කොන්ක්‍රීට් කණු වෙන තැන්වල පළවෙනි ගල එලනකොට අපි අනිවාර්යයෙන් මේ කණුවට තියෙන ඉඩ, ඒ කියන්නේ 9 කණුවන් අඟල් 9ක් අඩිය කණුවන් නම් අඩියක් තියෙන විදිහට අපි පළවෙනි ගල තියලා මෙන්න මේ විදිහට ලම්බ කරලා හදා ගන්න ඕනේ. දැන් ඒ වගේම මේ පැත්තේ කණුවට ඒ විදිහට දුර තියලා ගලක් ලම්බ කරගත්ත වගේම මේ පැත්තෙත් මේ කණුවට අඟල් 9ක දුරක් තියලා හරියට පළවෙනි ගල තියලා ලම්බ කරගෙන මෙන්න මේ වගේ ඒ ගලේ උඩින් තව ගල් කොටසක් තියලා ඒක හරහා නූලක් ඇද ගන්නවා මේ පැත්තේ ගලට. එහෙම ගලක් ඇදගෙන දැන් අපි තනි ගලක් තියනකොට අපිට මේ ගල හරියටම මේ බිත්තිය දිගේ එකෙල්ලේ තියනවාද කියලා හරියටම හිතා ගන්න බෑ. ඉතින් අපිට පුළුවන් මෙහෙම නූල ඇදගත්තට පස්සේ අපි ලම්බ කරපු ගල ලම්බ වෙනස් වෙන්නේ නැති වෙන්න හිමින් සැරේ මෙන්න මේ විදිහට නූලට හදා ගන්න. අපිට අනිවාර්යයෙන්ම තියෙන පළවෙනි ගල නූලට නූල ඇදලා ඉවරලා මෙන්න මේ විදිහට හදා ගන්න වෙනවා. ඒ විදිහට දෙපැත්තෙම හදාගෙන අර හදනකොට මොකක් හරි වෙනසක් වුණාද කියලා බලන්න අපි මේ ඒ වගේ ආයි පාරක් ලම්බ කරලා බලනවා. ඉතින් දැන් මේ දෙවෙනි පාරත් අර ගල ගාවට ගිහිල්ලා ඒක නූලට හදලා ලම්බ බලලා තමයි ඔන්න දැන් හරියට ඒ ගල් දෙක හදාගත්තා. ඊට පස්සේ අපිට මේ කාමරේ පරස් බලන්න ඕනේ. ඒ කියන්නේ අපි දැන් මුලින් ප්‍රධාන මුල්ල පරස් අරගෙන තියෙන අංශ කණුවට ඊට පස්සේ අපිට පුළුවන් එතන ඉඳන් මෙන්න මේ වගේ තව බෙදීමේ කොටසක් ගේ ඇතුලේ කරනවා නම් ඒක අර එක මුල්ලක ඉඳලා ඒ කියන්නේ පරස් අරපු කොනක ඉඳලා අපිට ඒකට සමාන්තරව මේ බිත්තිය ටේප් එකෙන් මැනලා ගන්න පුළුවන්. එතකොට මේ බිත්තිය අතර තියෙන පරතරය වෙනස් වෙන්නෙත් නැහැ, පරස් වෙන්නෙත් නැහැ. සියලු කෝණ අංශක 90ක් වෙනවා.
දැන් මේවල දැකින් අපි අර කලින් සකස් කරපු ගල අපි ටේප් එකෙන් මැල්ල බැලුවහම පොඩි වෙනසක් තිබ්බ අඟල් කාලක විතර. ඉතින් අපි ඒක පොඩ්ඩක් තව මෙහාට කරලා හදාගත්තා. අනිවාර්යයෙන්ම එහෙම දෙයක් කරාට පස්සෙත් ආයි ලම්බ වෙනස් වෙලාද කියලා බලන්න අපි ලම්බේ තියලා අනිවාර්යෙන් බලන්න ඕනේ. දැන් මේක නූලටත් හරි ලම්බේටත් හරි ඒ වගේම පරහකුත් නැහැ කාමරේ තියෙන දුර පරතරත් හරි. ඊට පස්සේ අපි උඩ නූල කලින් දාගෙන තමයි ඒ වැඩ ටික කරේ. දැන් අපි මේ පළවෙනි ගල් වරියේ හින්දා යටනුත් නූලක් මෙන්න මේ විදියට දිගටම දාගන්න ඕනේ. ඊට පස්සේ මේ නූල් දෙකම දාගත්තාම අපිට පුළුවන් ඒ අත්තිවාරම තෙමලා බදාම දාලා ඊට පස්සේ අපිට ගල් ටික තියාගෙන ඉන්න මේ නූල් දෙකට. ඒ නූල් ලම්බ කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේ ප්‍රධාන බැම්මේ දෙපැත්තේ ගල් දෙක විතර අපි ලම්බ කරන්න ඕනේ. ඊතුරුව ලම්බ කරන්න ඕනේ මේ නූල් දෙකට තියාගෙන ඉන්න පුළුවන්. දැන් මේවල දකින්න තවත් විශේෂ අවස්ථාවක්. දැන් මේ නූල් දෙක තියලා ඔයාලට පේනවා මේ ගල අයිනින් ඉඳන් යනතුව මැද්දෙන් ගලක් තිබ්බා. මේ මැද්දෙක් ගලක් තියන්න හේතුව තමයි ඔයාලට පේනවා ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් තව බැම්මක් මෙහෙර එන්න නියමිත වෙලා තියෙනවා කියන්නේ අත්තිවාරමක් තියෙනවා. ඉතින් ඒ අත්තිවාරමෙන් එන බැම්මේ ගල අනිවාර්යයෙන්ම මේ අර අපි මේ යන බැම්මේ ගලේ මැද්දට එන්න ඕනේ. එහෙම නැති වුණොත් මේ වගේ කුස්තුරයක් සෙට් වුණොත් මේ බැම්ම හරියට බැඳෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි ඒ වගේ තැනකදී අනිවාර්යෙන් ගල මැද හෝ මැදට ආසන්න තැනක් ඒකට සම්බන්ධ වෙන විදිහට ඒ කියන්නේ ටී මූට්ටුව යෙදෙන විදිහට ඒ ගලක් තියලා තමයි අපි ගල් එලන්න පටන් ගන්න ඕනේ. දැන් ඔයගලන්ට පේනවා මෙතන ගල් භාගයක් අපිට දාන්න වෙලා තියෙනවා. අර හේතුව හින්දා නමුත් අපි අනිවාර්යෙන් මේ ගල් භාගෙ දාන්න ඕනේ. එහෙම කියලා මේ ගල් ටික ලං කරගෙන යන්න. එහෙම වුණොත් අර ටී මූට්ටුවට මේ යන බැම්මේ කුස්තරයක් සෙට් වෙන්න පුළුවන්. එතකොට මේ බැම්ම හරියට බැඳෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ දේවල් ගොඩක් කල්පනාකාරී වෙන්න ඕනේ. මේ වගේ මේ සිමෙන්ති ගල් බැම්මේ බඳිනකොට. දැන් මම මේ ඔයාලට තව පාරක් පෙන්වන්න හදන්නේ ඒ සිද්ධියම තමයි. මෙන්න මේ වගේ දිගට බැම්මක් යනකොට මේ මං ගලක් තියලා තියෙන විදිහට මේ පැත්තෙන් ටී මූට්ටුවක් මේකට එනවා. ඉතින් අපි අනිවාර්යයෙන්ම මෙතෙන්දී මේ වගේ පුල් ගලක් ඔයාලට පේන මේ හරි මැදම තියලත් නැහැ. මැද්දට ආසන්න විදිහට තියාගන්න ඕනේ. එතකොට තමයි මේ ගල් බැම්ම හරියට බැඳෙන්නේ. අපි එහෙම නැතුව මුල්ලක ඉඳන් තියන් ආවොත් එතන කුස්තරයක් සෙට් වුණොත් එහෙම අපිට ආපහු මේ ගල් ටික ගලවන්න වෙනවා ඒක හදාගන්න. දැන් ඊළඟට මේ ඔයාලා දකින්නේ බාත්රූම් වල ඇතුලේ බිත්ති බඳින විදිය. මෙන්න මේ වගේ අනිවාර්යෙන්ම අපි මේ බාත්රූම් එක සයිස් කරගන්න ඕනේ. එහෙම නැත්නම් ටයිල් අල්ලනකොට ලොකු ප්‍රශ්න එනවා. බිත්ති වලින් සයිස් කරගන්න ඕනේ. ඊට පස්සේ කපරාදු කරද්දි සයිස් කරන්න ඕනේ. ඊට පස්සේ ටයිල් අල්ලනකොට සයිස් කරන්න ඕනේ. ඉතින් අපි මේ විදියට බිත්ති අතර දුර පරතරය හරියට බලලා මේක පරස් ඇරලා බිත්ති බැඳගත්තොත් අපිට ටයිල් අල්ලනකොට ඒ වගේම කපරාදු කරනකොට ලොකු ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒ දේවලුත් හරියටම කරගන්න පුළුවන්. දැන් මේවල දකින්නේ ගල් දෙකක් අතර බදාම කුස්තුරේ කොටනකොට ඒකේ පහසුව සඳහා අපිට මේ වැඩපොලේදීම හදාගන්න පුළුවන් තවත් එක මෙවලමක්. මේ වගේ අඟල් හතරේ පටි දෙකක් අරගෙන ගලේ පල්ලට තියෙන විදිහට මෙන්න මේ විදිහට දෙපැත්තෙන් පටි දෙකක් ගහලා අපිට මේක හදාගත්තාම පුළුවන් අපිට ලේසියෙන්ම බදාම ටික අහ කැන්න නැතුව මේ ගල් දෙක ඇතුලට කොටා ගන්න. ඒ කියන්නේ බදාම බිමට වැටෙන ප්‍රමාණය අඩු වෙනවා. මෙතෙන්දී අපිට තියෙන එක ප්‍රශ්නයක් තමයි අඟල් 4කට වැඩිය ඝනකමින් අඩු හීනි හැන්දක් තෝරගන්න නැත්නම් හිට කොටා ගන්න බෑ. දැන් අපි පළවෙනි ගල් පෙළවල් ටික පරස් ඇරලා එලාගෙන ඉවරයි. දැන් ඊට පස්සේ අපි දෙවෙනි ගල් පෙළ එලන්න පටන් ගන්න ඕනේ. එතකොට මෙන්න වගේ එක කොනකින් පටන් ගත්තාම අපි අනිවාර්යෙන් මේ බැම්මේ කෙළවර පැත්තත් ලම්බ කරගන්න ඕනේ. එහෙම නැත්නම් මේ කණු උඩට යනකොට පොඩි වෙන්න පුළුවන් නැත්නම් ලොකු වෙන්න පුළුවන්. ඒක නැති වෙන අනිවාර්යෙන් අපි ලම්බ කරගෙන යන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ අපි බැම්මේ පැත්තත් හරියට ලම්බ කරගන්න ඕනේ. උඩින් තියපු ගලේ උඩ ඉඳන් යටින් තියපු ගලේ උඩට මේ ලම්බ කැටේ පාත් කරාම අපිට පුළුවන් මේ බිත්තිය හරියට ලම්බ කරගන්න. ඉතින් මෙතෙන්දී තනිගල ලම්බ කරන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඒ ගලේ උඩ ඉඳන් පල්ලෙහා ගලේ යටට ලම්බ කරාම ඇති ඒ ගල් දෙක අතර ඒ කියන්නේ උඩ ගල සහ යට ගල අතර තියෙන පරතරයේ ગેප් එක ළඟදී ඒ ගල් දෙක අනිවාර්යයෙන්ම මේ චප්පාරු කට්ට හේතු කරලා අපිට බලා ගන්න පුළුවන් හරි මෙන්න මේ විදිහට මේ බදාම ටික පිය දාලා කෙලින් තියනවාද කියලා. ඊට පස්සේ මෙතනදීත් අපි අනිවාර්යයෙන් මෙන්න මේ වගේ පැත්ත අනිවාර්යයෙන්ම ලම්බ කරන්න ඕනේ. ඒ කියන්නේ මේ කණුව කම්බි කණුව හරියට කෙලින් යන්න. කම්බි කූඩුවට අපි දාන ඒ කොන්ක්‍රීට් කණුව හරියට උඩින් උඩට කෙලින් ඇද නැතුව යන්න අපි මේ පැත්ත අනිවාර්යයෙන්ම බිත්තිය උඩට යනකම් ලම්බ කරගන්න ඕනේ. අපි මේ විදිහට බැම්මෙන් බඳින කොටසේ දෙපැත්තේ ගල් දෙකක් ලම්බ කරලා තියාගත්තාම ඊට පස්සේ මෙන්න මේ විදිහට ගලට උඩින් තවත් පොඩි ගල් කැබැල්ලක් තියලා ඒ ගලේ දාරේ දිගේ අපි නූලක් ඇදගෙන එනවා අනිත් පැත්තේ අපි ලම්බ කරලා තියපු ගලට.
ඊට පස්සේ අපිට ඊළඟට තියෙන ගල් ටික ළඹ කරන්න අවශ්‍ය නැහැ. බැම් මුට්‍ර බදාම ටික දාගෙන කුස්තුරයක් උඩර කුස්තරයක් නොවැටෙන විදිහට හරියට ගල් ටික එලාගෙන යන්නයි තියෙන්නේ මේ නූලට. ඉතින් අපිට එක මිම්මක් ලෙස ගලේ උඩ පැත්තේ නූල ගන්න පුළුවන්. ගලේ යට පැත්තේ යට බැඳපු ගලේ උඩ දාර ගන්න පුළුවන්. ඒ ගලේ අපිට තියෙන මිම්මක් විදියට. ඊට පස්සේ මෙන්න මේ විදිහට බදාම ටික තියලා අපි මෙන්න මෙහෙම ගල් ටික එලාගෙන යනවා. මෙතෙන්දී අපි අලුතෙන් තියෙන ගලේ යට දාරේ මෙන්න මේ වගේ චප්පාරු කට්ටෙන් පිහලා හරියට බලලා වැඩිපුර බදාම ටික අයින් කරලා යට ගලේ උඩ දාරේට සමාන්තරව කෙලින් තියා ගන්න ඕනේ. ඊට පස්සේ උඩ පැත්ත අපිට මේ නූලේ ගෑවින ගානට හදන්න පුළුවන්. බැම්මක් ලස්සනට අනිවාර්යෙන් බැඳ ගන්න මෙන්න මේ වගේ ගල තිබ්බ ගමන් එහෙම නිකම්ම තියන්න හොඳ නැහැ. අපි මේ උඩින් දාන නූලට ගානට උඩ පැත්තත් ලෙවල් වෙන විදිහට ගල හෙට මෙහෙට කරලා හදන්න ඕනේ. ඒතර තමයි මේ බැම්මක් ගොඩක් ලස්සන වෙන්නේ. දැන් ඔයාලට පේනවා මෙන්න මේක මේ තනිය හැට බැලුවාම හරියටම කෙලින් තියෙනවා. මේ තාම ගල් දෙකයි බැඳලා තියෙන්නේ. මුළු බිත්තිය බැඳත් එන්නේ මේ විදිහට අනිවාර්යයෙන්ම මේක තියෙන්න ඕනේ. දැන් මේ ඔයාලා දකින්නේ අපි කලින් හදාගත්තු චප්පාරු කට්ටේ සහ දෙවනුවට හදාගත්තු චප්පාරු කට්ටෙන් මේ බදාම කුස්තර වලට බදාම කොටන විදිය. මෙන්න මේ විදිහට දාගත්තාම අපිට මේක බදාම ටික හරියට මේ ගල් දෙක අතරට කොටා ගන්න පුළුවන්. අපතේ යමක් වෙන්නේ නැහැ. බිමට වැටෙන්නේ නැහැ. ඒ වගේ අපි ගල් වරි දෙකක් ඒ අපි බඳින්න ගත්තු බැම්මේ දාගෙන ඉවර ඊට පස්සේ තුන්වෙනි ගල් වරිය බඳින මෙන්න මේ වගේ ගලක් තියලා අපි අනිවාර්යයෙන්ම ගලේ හුලස් පැත්තේ කියන්නේ කම්බි කණුව පැත්ත අනිවාර්යයෙන්ම ළඹ කර ගන්න ඕනේ. එහෙම නැත්නම් නමේ කණුව උඩට යනකොට පොඩි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලොකු වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ නැති වෙන්න ගානකට තියාගන්න අපි ඒ මෙන්න මේ හුලස් පැත්ත කියන්නේ කණුවේ පැත්ත අනිවාර්යෙන් කලින්ම ළඹ කර ගන්න ඕනේ. ඊට පස්සේ ඒ පැත්ත ළඹේට හරිනම් ඊට පස්සේ තමයි ඉස්සරහා පැත්ත ළඹ කරන්නේ. ඉස්සරහා පැත්ත ළඹ කරනකොට උඩම ගලේ උඩින් ළඹ කැටේ තියාගෙන යටම ගලේ උඩ දාරේට අපි ළඹේ හදා ගන්නවා. ළඹේ බස්සවල එන්නේ ගන්නට අපි හදා ගන්නවා. එතකොට හරියටම හරි මේ බැම්ම තනි කෙලින් බැම්මක් විදිහට අපිට මේක බැඳලා ඉවරනහම බලා ගන්න පුළුවන්. ඒ විදිහට අපි දෙපැත්තෙම ගල් දෙකක් ළඹ කරලා තියලා මෙන්න මේ විදිහට උඩින් නූලක් දාලා බදාම ටික දාලා අපි ගල් ටික එලාගෙන යනවා. ගල් එලනකොට අපි ඔයාලට පේනවා මෙතෙන්දී අර මුල ගල් වලට වගේ නූල් දෙකක් දාලා නැහැ. උඩ නූල සහ යට ගල. යට ගලට හේතු වෙන විදිහට ඒකට කෙලින් හරියට හැට බලලා අපි ගල තියාගන්නවා. තියාගෙන මේ චප්පාරු කට්ටෙන් මෙහෙම පියදලා දාලා උඩ නූලටත් හරියද කියලා බලනවා. ඉතින් අන්න ඒ විදිහට තමයි මේ ගල් පියරෙන් පියර උඩින් උඩට බැඳගෙන යන්නේ. දෙපැත්තේ ගල් දෙක දැම්ම ළඹ කරලා ඊට පස්සේ නූලක් දැම්ම නූලට තියාගෙන ගියා. පළවෙනි ගල් වරියට විතරයි නූල් දෙකක් දාන්න. දෙවෙනි වරියට ඉඳන් ඉස්සරහට යනකම් උඩ නූල විතරයි අපි දාගන්නේ. යටට අපිට නූලක් දාන්න අවශ්‍ය නැහැ. යට ගල තියෙනවා. ඒ ගලට සමාන්තර වෙන විදිහට බැඳගත්තා නම් හරි. දැන් ඔයාලම දකින්නේ අපිට ගලක් කඩා ගන්න ඕන වුණාම මෙන්න වගේ මිලිමීටර 10 හරි 12 හරි කම්බියක් තියලා මිටියකින් ගැව්වාම අපිට හරියට එතනින් කඩා ගන්න පුළුවන්. ඉතින් අපි ඉස්සෙල්ලාම ලොකුවට ගහනද මෙන්න වගේ එක පැත්තකට හිමින් ගහලා ඊට පස්සේ අනිත් පැත්ත හරවලා ඒ පැත්තටත් ඒ වගේ කම්බිය තියලා ගැහුවා නම් අපිට අවශ්‍ය කරන ඕනම තැනින් ඒ ගල් කොටස කඩා ගන්න පුළුවන්. මම මේ දැන් ඔයාලට නැවත නැවතත් මේ ගල් තියෙන එක ගැන පෙන්වන්නේ මෙන්න මේ විදිහට බදාම ටිකක් අවශ්‍ය පානට දාලා අපි අනිවාර්යයෙන්ම මේක පැත්ත ළඹ කරලා අපි තියාගන්නවා වගේම අනිවාර්යෙන් උඩ නූලටත් ලෙවල් එකට හරියට තියාගන්න. එතකොට තමයි බැම්මක් හරියට ලස්සන වෙන්නේ. ඔයගොල්ලෝ දැකලා සමහර අය පැත්තෙන් නූලක් දැම්මට ළඹේට තිබ්බට ගලේ උඩ ලෙවල් කරන්න උත්සාහ කරන්නේ ඒ යන විදිහකට යන්න හදනවා. ඉතින් ඇත්තටම දැන් වෙළඳ පොලේ තියෙන ගලුත් එක උසක් නැහැ. එහෙනම් මේක එක උසකට තියාගන්න ටිකක් අමාරුයි. ඒක නිසා අපි බදාම ටිකක් ගල තිබ්බට පස්සේ හෙට මෙහෙට කරලා අදාළ තැනට පාත් කරගෙන ඒ විදිහට අපි මේක තියාගන්න ඕන. දැන් මේ වල දකින්නේ 4 වෙනි ගල් පෝලියම බඳින විදිය. ඒකත් අර පෙර පරිදිම දෙපැත්තේ ගල් දෙක ළඹ කරලා නූලක් දාලා මේ විදිහට ගල් ටික එලා ගන්නවා. ඊට පස්සේ නූල් ටික අයින් කරලා අපි බදාම ටික කොටාගෙන එනවා. දැන් ඔයගලන්ට පේනවා මේ බැම්මේ කුස්තුර දෙකක්. ඒ කියන්නේ උඩ ගලේ කුස්තුරේ යට ගලේ කුස්තුරේ එක කෙලින් එන කිසිම අවස්ථාවක් නැහැ. එහෙම කරන්නත් හොඳ නැහැ. අනිවාර්යයෙන්ම අපි කුස්තුර මාරු වෙන විදිහට බඳින්න ඕනේ. මේ දකින්නේ පළවෙනි දවසේ පළවෙනි වරුවේ
අපිට පුළුවන් අපේ අතේ උසට ගල් ටික බඳින්න. එතනින් එහාට අපි බඳින්න යන්නේ. මොකද බිත්තිය එහෙට මෙහෙට චුට්ටක් වැනෙන්න බලනවා. ඉතින් එහෙම වුණොත් අපි කොච්චර ළඹයට බැඳවත් මේක වැඩක් නැහැ. ඒකින්ද අපි අතේ උසට බැඳලා ඒක අද හයි වුණාට පස්සේ තමයි හෙට ඒක උඩ අපි ගල් බඳින්නේ. දැන් මේ ඔයාලා දකින්නේ මේ වගේ ළඹ කරලා ඒ කියපු ශාස්ත්‍රය පාවිච්චි කරලා හරියට බිත්තියක් බැඳාම මෙන්න මේ වගේ මට්ටම් ලියක් තිබ්බම ඔයගලන්ට පේනවා තනි කෙලින් මේ බැම්ම තියෙනවා. ඉතින් මේ වගේ මහන්සි වෙලා මේ වගේ හොඳ බාස්ලා ලවා මේ වැඩ කරගත්තාම ඔයගලන්ට කපරාදු කරන්න යන මුදල් සෑහෙන්න ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට පේනවා මේක හරියට කපරාදු කරනවා නම් අඟල් කාලයකට නූල් තුනකට වගේ කපරාදු කරන්න පුළුවන්. ඉතින් අපි අර කපරාදුවේ ශක්තියත් ගැන හිතලා ටිකක් වැඩිපුර කපරාදු කරන හින්දා අඟල් භාගයකට අනිවාර්යයෙන්ම මේ බිත්ති කපරාදු කරගන්න පුළුවන්. දැන් මේ වල දකින්න තවත් ඒ වගේ එක ගල්වරියක් යනකොට ගලක් ළඹ කරන අවස්ථාවක් මෙන්න වගේ ගල තියලා අපි චප්පාරු කට්ටෙන් අපි තියපු ගලේ යට දාරේ අපි කලින් ළඹ කරන බැඳගෙන ආපු ගලේ උඩ දාරට අපි සමපාත වෙන විදිහට හදා ගන්නවා. ඊට පස්සේ අපි තියපු ගලේ උඩ ළඹ කරගන්නවා. මෙතෙන්දී අපි කණුවක් තියෙන තැනක් තියෙනවා. ඒ හින්දා අපි අනිවාර්යයෙන්ම පැත්තත් ළඹ කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට යටරම මේ ළඹේ යවලා ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට ඇතුල් පැත්තත් අපිට ළඹ කරගන්න. එතෙන්දී අපි පාවිච්චි කරන්නේ අපි තියපු ගලේ උඩ දාරේ ඉඳන් අපි මුලින්ම එලපු පළවෙනි ගලේ උඩ දාරයට ළඹේ යවලා හරියට අපි බලා ගන්නවා. මෙතනත් මේ වල දකින්නේ එක ගලක් ළඹ කරන විදිය. මෙතෙන්දිත් මේ කණුව ළඟදී අපි ගලක් තියාගෙන චප්පාරු කට්ටෙන් අපි බඳින පැත්ත ලෙවල් කරගෙන යට දාරේ ඊට පස්සේ අපි ළඹයක් අරගෙන මේ කණුව පැත්ත හරියට කෙලින් උඩට යනවාද කියලා බලන්න ළඹේ දාලා බලන්න ඕනේ. ඉතින් ඒ පැත්ත ළඹ කරගත්තට පස්සේ අපිට පුළුවන් ගලේ අනිත් පැත්ත, ඒ කියන්නේ අපි බඳින පැත්ත ළඹ කරගන්න. මෙන්න මේ විදිහට අපි මේ කණුව එන තැන හරියට ළඹේ බාලා ළඹ කරගන්නවා. එතකොට කණුව කවදා හරි අපි මේකට ගහනකොට හරි කෙලින් අඟල් 9 නම් 9 උඩට ඒ විදිහටම තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ගලේ පැත්ත අපි ළඹ කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් ඒ වගේම අනිත් පැත්තේ ගලක් ළඹ කරලා තියාගත්තාම ඒකට නූලක් දාලා නූලට ලෙවල් එකට ළඹේට හරියන විදිහට ගල් ටික එලාගෙන යන්න. එහෙනම් යාළුවනේ මං හිතනවා මේ වීඩියෝ එක බලපු ඔයාට අත්තිවාරමක ගල් ටිකක් එලාගෙන පරස් සරගන්න පුළුවන් හරියට. ඒ වගේම බිත්තියක් ළඹේට කෙලින් බැඳ ගන්න පුළුවන්. ඒක නිසා මේ වීඩියෝ එක හැමෝටම බලන්න ෂෙයා කරන්න. ඒ වගේම තමයි තාමත් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහෙනම් මේ වගේම හොඳ වීඩියෝ එකක් ගෙනීමේ බලාපොරොත්තුවෙන් අදට නවතින්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.